මනුෂ්‍ය ජීවිතයේ වඩාත්ම බලගතු ශක්තිය කුමක්දයි කියා ඔබ දන්නවාද? තමා වැඩියෙන්ම ආදරය කරන තැනැත්තා තුළ යම් හැඟීමක් ඉපදවීම. ඔබ කරන ක්‍රියාවයි වැදගත්. ඔබේ උපත ස්ත්‍රී පුරුෂ බව හෝ නෙමෙයි. යම් මිනිසෙක් පුරාවෘත්තයක් බවට පත්වෙනවාද නැද්ද කියා තීරණය කරන්නේ ඉතිහාසය මිස අනාවැකි කියන්නන් හෝ සාත්තරකාරයන් නොවේ. අද බුක් රිවිව් එක ශිව පොතට. මේක එක පොතක් විදිහට මෙතන තිබ්බට මේක ට්‍රයිලොජි එකක්. ඒ කියන්නේ මේකට පොත් 3ක් තියෙනවා. මේ තමයි පළවෙනි පොත. ඒක තමයි The Immortals of Meluha. ඒ කියන්නේ ශිව සහ මෙලුහේ අමරණීයයෝ කියන පොත. දෙවෙනි එක තමයි The Secret of the Nagas කියන පොත. තුන්වෙනි එක තමයි The Oath of the Vayuputta. එතකොට මේ පොත් තුනම ලියලා තියෙන්නේ ඉන්දියන් ඕත කෙනෙක් අමීස් ත්‍රිපාටි කියලා. ඉංග්‍රීසි වලින් තමයි පළවෙනියට මේක තිබිලා තියෙන්නේ. මේක සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ පාලිත ජයකොඩි. එතකොට මේකේ කතාව පැත්තට අපි ගියොත් මේකේ කතාව දිවෙන්නේ මෙලුහ දේශයේ වටා. මෙලුහ දේශය කියන්නේ විද්‍යාව, තාක්ෂණය වගේ දේවල් උපයෝගී කරගෙන සර්ව සම්පූර්ණව ගොඩනැගිච්ච රාජ්‍යයක්. මේකේ නිර්මාතෘ විදියට සැලකෙන්නේ ශ්‍රී රාම් කියලා කෙනෙක්. මේ නගරයේ තියෙන විශේෂ දේවල් විදියට කියන්න පුළුවන් මයිකා ක්‍රමය, සෝම් රස, නගර නිර්මාණ ශිල්පය, යුද උපක්‍රම වගේ දේවල්. හරිම අංග සම්පූර්ණ විදියට හැමදේම පිළිවෙලකට මේ මෙලුහ දේශයේ සිද්ධ වෙනවා. හැබැයි කොච්චර පරිපූර්ණ වුණත් මේකේ සමහර අඩුපාඩු තැන් තියෙනවා. ඒකෙන් ප්‍රධානම දේ තමයි මේ චන්ද්‍රවංශීන් කියලා පිරිසක් නිරන්තරයෙන්ම මේ මෙලුහ දේශයට විවිධ ප්‍රහාර එල්ල කරනවා. හැබැයි මේ මෙලුහ දේශයේ වැසියන්ට බැරි වෙලා තියෙනවා ඒ දේවල් වලින් මේ මෙලුහය ආරක්ෂා කරගන්න. කවුද මේ චන්ද්‍රවංශීන් කියන්නේ? චන්ද්‍රවංශීන් කියන්නේ අතීතයේ මෙලුහයේම හිටපු වැසියෝ ටිකක් තමයි. මේ ශ්‍රී රාම්ගේ පාලන කාලයේදී සමහර කට්ටිය මේ පාලනයට විරුද්ධ වෙලා එයාලගේම රාජ්‍යයක් හදාගන්නවා වෙනම. ඉතින් ඒ විදිහට මේ චන්ද්‍රවංශිකයන් බෙදිලා වෙන රාජ්‍යයක් විදිහට පාලනය වෙද්දී සූර්යවංශිකයන් කියලා පිරිසක් මේ මෙලුහේ ඉතුරු වෙනවා. මේ චන්ද්‍රවංශිකයන් සහ සූර්යවංශිකයන් අතර ප්‍රධාන වෙනස්කම් විදිහට ගන්න පුළුවන් චන්ද්‍රවංශිකයන් කියන්නේ චන්ද්‍රයාගෙන් පැවතගෙන එන අය. සූර්යවංශිකයන් කියන්නේ සූර්යාගෙන් පැවතගෙන එන අය. අනිත් කාරණේ තමයි මේ සූර්යවංශිකයන් කියන්නේ හරිම නීතිගරුකව, ගුණගරුකව, අහිංසක විදිහට ජීවත් වෙන ජන කොට්ටාසයක්. හැබැයි චන්ද්‍රවංශිකයෝ ඊට වඩා හාත්පසින්ම වෙනස්. මේ පොතේ කතාව දිගහැරෙන්නේ මේ විදිහට. චන්ද්‍රවංශික සූර්යවංශික ගැටුම එක තමයි කතාව දිවෙන්නේ. ඒත් එක්කම සූර්යවංශිකයන්ගේ පුරාවෘත්තයක් තියෙනවා. නීලකණ්ඨ පුරාවෘත්තය කියලා. ඒත් එක්කම මම කැමතියි මේ පොතේ ප්‍රධාන චරිත මතක් කරන්න. ඒ තමයි ශිව. ශිව කියන්නේ ටිබෙට් දේශයේ ගුණා ගෝත්‍රයට අයත් නායකයා. එයාට හදිස්සියම එන්න ඉඩක් ලැබෙනවා මෙලුහ දේශයට. ඊට පස්සේ එයාගේ වටේ තමයි මේ කතාව ගොඩාක්ම යන්නේ. කියපුවත් එක්ක සමහරට ඔයාලට තේරුම් ගන්න ඕන මේ කතාව කොහොමද දිගහැරෙන්නේ කියලා. හැබැයි මම හිතනවා සමහර තැන් මම හරියටම කිව්වේ නැති නිසා කතාව හරියටම ස්පොයිල් වෙන්නේ නැතුව ඇති කියලා. ඉතින් මේ කතාවේ තව පිරිසක් ඉන්නවා. ශිව, සූර්යවංශිකයෝ, චන්ද්‍රවංශිකයෝ වගේම නාගයෝ කියලා කොටසක්. නාගයෝ කියන්නේ ශාපලත් මිනිස්සු. ඒ කියන්නේ යාලා විරූපී විදිහට ඉපදෙනවා කියලා තමයි පොතේ සඳහන් වෙන්නේ. ඉතින් යාලා මිනිස් සමාජයෙන් කොන් කරලා තමයි තියෙන්නේ. ඉතින් මේ සූර්යවංශී සහ චන්ද්‍රවංශී ගැටුමට මේ නාගයොත් පිටින්නට සම්බන්ධ වෙනවා. ඊළඟට The Secret of the Nagas කියන පොතේ ගොඩක් ලොකුවට විස්තර වෙන්නේ නාගයෝ ගැන. මොකද ඒකේ නමයි සහ මේක ඉවරුණ විදිහත් එක්ක මට හිතෙනවා එයාලා ගැන තමයි ඊළඟ පොතේ ලොකුවට කතා වෙනවා ඇත්තේ කියලා. ඉතින් මම කැමතියි ඔයාලත් එක්ක තව දෙයක් පොඩ්ඩක් කතා කරන්න. මේකේ ඉන්න ශිවයි. ඒ කියන්නේ මේකේ ප්‍රධාන චරිත වෙන ශිවයි අපි අහලා තියෙන ශිව දෙවියෝ එක්කෙනෙක්ද කියන එක සම්බන්ධ. මම හිතන්නේ නැහැ. මොකද ශිව දෙවියන්ගේ කතාවම නෙමෙයි මේකේ තියෙන්නේ. ශිව දෙවියන්ගේ කතාවෙන් දේවල් අරගෙන මේක නිර්මාණය කරපු කතාවක් විදිහට තමයි මේකේ ඕත එක ලියලා තියෙන්නේ. අපි ශිව දෙවියන්ගේ කතාවේදී අහලා තියෙනවා ශිව දෙවියෝ කියන්නේ මේ ලෝකයේ නපුර විනාශ කරන්න ආපු කෙනෙක්. ඒ කියන්නේ අපි අහලා තියෙනවානේ මේ ලෝකේ ප්‍රධාන දෙවිවරු තුන්දෙනෙක් ඉන්නවා. බ්‍රහ්ම. ඒ කියන්නේ ලෝකය නිර්මාණය කරන්න මුල් වෙච්ච දෙවියෝ. විෂ්ණු කියන්නේ ලෝකයේ පැවැත්ම නිර්මාණය කරන දෙවියෝ. ශිව කියන්නේ විනාශය. මේ විශ්වයේ විනාශය මේ තීරණය කරන දෙවියෝ. ඒ කියන්නේ විනාශය කියලා එතනින් අදහස් කරන්නේ නපුර කියන එක. ඉතින් මේකේ ඉන්න ශිව එහෙම නැත්නම් මේ නීලකණ්ඨ කියන එක්කෙනාත් හඳුන්වන්නේ ඒකේ නපුර විනාශ කරන්න එන කෙනෙක් විදිහට. අනිත් එක තමයි ශිව දෙවියන්ගේ බිරිඳ තමයි පාර්වතී නැත්නම් සතී කුමරිය කියන්නේ. එතකොට මේකේ ඉන්න ශිවගේ භාර්යාව වෙන්නේ සතී කුමරිය එහෙම නැත්නම් පාර්වතී දේවිය.
හැබැයි මේක නීලකණ්ඨ කියන්නේ මේ ශිවදේවිය වගේ විසපානය කළා බෙල්ල නිල් පාට වුණ එකක් නෙමෙයි. මේකෙදි සෝම් රස කියලා දෙයක් තියෙනවා. ඒක තමයි මෙලොවේෝ අමරණීයත්වයේ උදෙසා පානය කරන පානය. ඒ පානෙන් පස්සේ තමයි මේ නීලකණ්ඨ කියන ඒ කියන්නේ බෙල්ල නිල් පාට වෙන සිද්ධිය වෙන්නේ. ඒකට ඒක චුට්ටක් මේ ශිවදේවියන්ගේ කතාවෙන් වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේක ඇතුලේ තියෙන දේව කතාවක් විතරක් නෙමෙයි. මේක ඇතුලේ විද්‍යාත්මක සහ දරෑරුම් ජීවිතය ගැන ගොඩක් දේවල් කතා කරන පොතක්. මං ඉතුරු පොත් දෙකත් ඉක්මනට කියවන්න ආසාවෙන් ඉන්නේ. මොකද ඒ තරම්ම විපත ලස්සනයි සහ ගැඹුරුයි. කියලා තියෙන අය කමෙන්ට් එකක් දාන්න යන්න පහලින් කොහොමද කියලා. කියවලා නැති අය මේක අනිවාර්යෙන්ම කියවන්න ගොඩක් ලස්සන පොතක්.